වනස්පති ජාතික වැඩසටහනට සමගාමීව පරිසර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ වනාන්තර 5ක් රක්ෂිත වනාන්තර වශයෙන් ගැසට් කර ප්‍රකාශයට පත් කිරීම පිළිබඳවයි අද මාධ්‍ය සාකච්ඡාව මේ ආකාරයෙන් වෙන් කරනු ලබන්නේ. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටමැදි මහතා ඒ වගේම පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් DPC උදය කුමාර මහතා, වන සංරක්ෂක ජනරාල් චන්දිම පාලම කුමර මහතා, පරිසර අමාත්‍යාංශ උපදේශක ආචාර්ය රවීන්ද්‍ර කාර්යමස මහතා අද වැඩසටහනට සහභාගී වෙනවා. මුල්ම අවස්ථාව යොමු කරන්නේ පරිසර අමාත්‍යතුමන්ට මේ වනස්පති ජාතික වැඩසටහන දීර්ඝකාලීන වැඩසටහන අපි ඒ පිළිබඳවම ආරම්භයේදී සඳහන් කළ සංක්ෂිප්තව මේ වැඩසටහන ආරම්භ කරමු. බොහොම ස්තුතියි. සුබ උදෑසනක් සියලු දෙනාට. අද අපි විශේෂ පරිසර අමාත්‍යාංශයට විශේෂ මාධ්‍ය සාකච්ඡාව පවත්වන තීරණය කළේ පරිසර අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන වනස්පති ජාතික වැඩසටහනේ තවත් එක් පියවරක් සම්බන්ධයෙන් මාධ්‍ය සහ ජනතාව දැනුවත් කිරීමේ අදහසින්. ඔබ දන්නවා පරිසර අමාත්‍යාංශය වනස්පති වැඩසටහන වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරමින් වනාන්තර ආරක්ෂා කර ගැනීමේ වැඩසටහන ගිය වසරේ 2025 වසරේ ජූලි 15 වෙනිදා ගම්පහ බජ්ජංගොඩ රක්ෂිතයේදී ආරම්භ කරා. අපි නව රජය ලෙස වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමේ වැඩසටහන ඇත්තටම ආරම්භ කරේ 2025 ජගත් පරිසර දිනයට සමාන්තරව. එහිදී අපි අපේ රටේ දෙවන විශාලතම වනාන්තරය වන නිල්ගල වනාන්තරයේ රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ආරම්භුණා. වනස්පති වැඩසටහන අපි නිල වශයෙන් ප්‍රකාශයට පත් කරේ 2025 ජූලි 15 වෙනිදා ගම්පහ බජ්ජංගොඩ රක්ෂිතයේදී. 2025 වසරේදී පමණක් අපට හැකියාව ලැබුණා වනාන්තර 29ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරන්න. මෙම වනාන්තර 29 තුල දල වශයෙන් හෙක්ටයාර 50000ක් එම නැත්නම් අක්කර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අපි පළවෙනි වසර තුලදී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා. ඊට පස්සේ මේ වසරේ 2026 වසරේදීත් අපි 2026 වසරේ ජගත් වනාන්තර දිනයේදී තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරා. එම රක්ෂිත දිස්ත්‍රික්ක 4ක් නියෝජනය කළා. අම්පාර, බදුල්ල, නුවරඑළිය, මාතර කියන දිස්ත්‍රික්කවල වනාන්තර 50ක් අපි රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා. ඒ තුල තිබුණා හෙක්ටයාර 12989ක් දල වශයෙන් හෙක්ටයාර 13000ක් විතර ප්‍රදේශයක් අපි රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරා. මෙම වනාන්තර තුල තිබුණා අපේ රටේ මධ්‍ය කඳුකරයේ අඩි 5000ට වඩා උස ප්‍රදේශ වල තියෙන රක්ෂිතත් අපි මේ වනාන්තර 50 තුලට අපි අඩංගු කරගත්තා. ඉන් පස්සේ ඔබ දන්නවා පහුගිය අප්‍රේල් මාසයේ අපේ රටේ පැවතිච්ච ඒහිපස්සිකෝ සාමපාගමන. මෙන්න මේ සාමපාගමනට සමාන්තරව අපි තවත් වනාන්තර දෙකක් අප්‍රේල් මාසයේ 24 වෙනිදා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරා. එක් වනාන්තරයක් මාතලේ දිස්ත්‍රික්කයේ නුගගහමුල යාය වනාන්තරය, අනෙක කෑගල දිස්ත්‍රික්කයේ පදියගම් පැලැල්ල කියන වනාන්තර දෙක අපි රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා. මෙන්න මේ රක්ෂිත ගොන්නට තවත් රක්ෂිත 5ක් එළඹෙන ජගත් පරිසර දිනයේදී අපි එකතු කරන්න තීරණය කළා තියෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඒ රක්ෂිත 5ම තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ප්‍රධාන වශයෙන් අපේ රටේ විශේෂ සංවේදී කලාපයක් වන රිටිගල සංරක්ෂිතය, අලියා වැටුණු වැව රක්ෂිතය, බුලාගල රක්ෂිතය, කෝන්කැටියාව රක්ෂිතය සහ කල්ලංචි කියන රක්ෂිත 5 අපි එළඹෙන 2026 ජූනි මාසේ 5 වෙනිදා ජගත් පරිසර දිනයේදී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත් කරන්න සූදානම්. ඒ තුල හෙක්ටයාර 2169ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි මෙන්න මේ පිළිබඳ දැනුවත් කරන්න මේ පරිසර අමාත්‍යාංශයත් මේ රජයේ වනස්පති වැඩසටහනේ මීළඟ පියවර පිළිබඳ දැනුවත් කරන තමයි මේ මාධ්‍ය සාකච්ඡාව අපි පවත්වන්නේ. වැඩිදුර විස්තර සම්බන්ධ වෙන්න අනෙකුත්
නිලධාරි මහත්මාත්මීන් පැහැදිලි කරාවේ. බොහොම ස්තුතියි. ස්තුතියි කරු අමාත්‍යතුමනි. ඊළඟට පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් DPC උදේ කුමාර මහතාට යොමු වන්නේ අමාත්‍යාංශයක් වශයෙන් මේ වැඩසටහනට සිදුවන දායකත්වය පිළිබඳව ඔබතුමන්ට විස්තර කරන්නට හැකියි. සුබ උදෑසනක් වේවා. ගරු අමාත්‍යතුමා සඳහන් කරපු විදියට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් ආයතන දෙකම ගේ දායකත්වයෙන් විශේෂයෙන්ම 2025 වසරේ සිඳලා මේ දක්වා වනාන්තර විශාල ප්‍රමාණයක් ගැසට් කරලා තියෙනවා ආරක්ෂිත විදියට. ඒ වගේම මේවර මේ ජූනි 5 වෙනිදා එළඹෙන ජගත් පරිසර දිනය වෙනුවෙන් නව වනාන්තර 5ක් ගැසට් කරලා තියෙනවා ආරක්ෂිත විදියට. ඊටත් අමතරව තවත් ගැටලු සහගත තත්ත්වයක් වන අලි මිනිස් ගැටුම අවම කිරීමට අදාළව අලි මංකඩ විවෘත කිරීමත් මේට සමගාමීව සිදු කරනවා. ඊට අදාළවත් අපි මෙවර ජගත් පරිසර දිනයට අදාළව අලි මංකඩ 3ක් විවෘත කිරීමට කටයුතු කරමින් පවතිනවා. විවිධාකාර මේ කටයුතු දෙකට අමතරව අමාත්‍යංශයක් විදියට ජගත් පරිසර දිනයත් සහ මේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධාකාර වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතිනවා. බොහොම ස්තුතියි. හොඳයි, ස්තුතියි ඔබතුමන්ට. ඊළඟට වන සංරක්ෂක ජෙනරාල් චන්දිම පාලම කුමර මහතාටයි යොමු වන්නේ. විශේෂයෙන් මේ පරිසර දිනය වෙනුවෙන් රක්ෂිත වශයෙන් නම් කරන මේ වනාන්තර තෝරා ගැනීමට හේතු සහ ඊට පදනම් වූ කාරණා ඔබතුමන්ට සවිස්තරාත්මකව සඳහන් කරන්නට හැකියාව තිබෙනවා. ස්තුතියි. සුබ උදෑසනක්. අපි ජගත් පරිසර දිනයට සමගාමීව 2026 අවුරුද්දේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන වනාන්තර 5ක් තමා ප්‍රකාශයට පත් කරන්න තෝරාගෙන තියෙන්නේ. මේ වනාන්තර 5 නම් වශයෙන් කියනවා නම් රිටිගල සංරක්ෂිත වනාන්තරය, අලියා වැටුණුව රක්ෂිතය, බුලාගල රක්ෂිතය, කෝන් කැටියාව රක්ෂිතය සහ කල්ලංචිය රක්ෂිතය වශයෙන් තමයි තෝරාගෙන තියෙන්නේ. සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් හෙක්ටයාර් 2169ක් වෙනවා. මේ වනාන්තර 5 අතුරින් ප්‍රධානතම වනාන්තරය තමා රිටිගල වනාන්තරය. අතර මේක අපි ප්‍රකාශයට පත් කරන්නේ සංරක්ෂිත වනාන්තරයක් විදිහට. රක්ෂිතයකටත් වඩා මේකේ තියෙන වටිනාකම හඳුනාගත්ත නිසා අපි මේක ප්‍රකාශයට පත් කරන්නේ සංරක්ෂිත වනාන්තරයක් විදිහට. ඒතර මේ වනාන්තරය අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අඩවියේ කැකිරාව, පළුගැස්වැව සහ තිරප්පනේ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 3ටම අයත් වෙනවා මේ හෙක්ටයාර් 1957ක් වෙන මේ වනාන්තරය. ඒතර මේක වටා තියෙනවා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයට පත් කරලා තියෙන රිටිගල දැඩි ස්වභාවික රක්ෂිතය. ඒ වටා තියෙන භූමි වනාන්තර කොටස තමයි අපි මේ විදිහට සංරක්ෂිත වනාන්තරයක් විදිහට ප්‍රකාශයට පත් කරන්න පස්වෙනිදාට බලාපොරොත්තු වෙන්නේ. එතකොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන උසම කඳු මුදුන වටා තමයි මේ වනාන්තරය විහිදිලා තියෙන්නේ. ඒතකොට මේ වනාන්තරයේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි තෙත් කලාපීය වනාන්තරයක තියෙන ලක්ෂණ මේ වනාන්තරය තුල දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ශාක වර්ග ගත්තාම දැන් ඕකිඩ් වගේ ශාක වර්ග, ඒ වගේම සපුෂ්ප ශාක විශාල ප්‍රමාණයක් මේ වනාන්තරයේ තියෙනවා. ඊට අමතරව වන සතුන් විදියට අලියා, වලහ, ගෝනා, මුවා වගේ සත්තුත් මේකේ වාසය කරනවා. ඒ වගේම මේක මල්වතුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධානම ජල ප්‍රභවයක් වන මල්වතුවේ ඇතුළු ඒ ජල මූලාශ්‍ර සඳහා ජල පෝෂක ප්‍රදේශයක් විදියටත් වටිනාකමක් තියෙන වනාන්තරයක් මේක. ඒතර මේ වනාන්තරය නිසා අපි සංරක්ෂිත වනාන්තරයක් විදියට තමයි ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව අලියා වැටුණු වැව වනාන්තරය රක්ෂිත වනාන්තරයක් විදිහට ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. හෙක්ටයාර් 69.27ක විශාලත්වයෙන් යුත් කැකිරාව අඩවියේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තමයි මේ වනාන්තරය පිහිටලා තියෙන්නේ. මේ වනාන්තරයේ තියෙන විශේෂත්වය තමයි මේ වනාන්තරයේ මැද තියෙනවා ජල මූලාශ්‍රයක්. එතකොට මේ වනාන්තරයේ ඇතරම නමින් සඳහන් වෙන විදිහටම අලියා වැටුණු වැව වනාන්තරයේ ඇතුලේ විශාල අලි ගහණයක් ජීවත් වෙනවා. ඒ වගේම ජල පෝෂක ප්‍රදේශයක් විදිහටත් මේ වනාන්තරය ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් මේකේ තියෙන මේ ජල ප්‍රභවය වන ජීවීන්ගේ පරිභෝජනයට විශේෂයෙන් වීලි කාලයන් තුල ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට
බූලාගල රක්ෂිත වනාන්තරය එකත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අඩවියේ කැකිරාව ප්‍රාශලේකම් කොට්ටාශය හෙක්ටයාර් 76ක පමණ විශාලත්වයකින් යුත් වනාන්තරයක්. මේ වනාන්තරයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේක වීලි කලාපයේ තිබුණා වුණාට තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ සහ තෙත් කලාපයේ පවතින ශාක වර්ග සහ සත්ව කොටස් මේ වනාන්තරයේ ජීවත් වෙනවා. නිසා මේක පරිසර සමතුලිතතාවය පවත්වා ගන්න ඉතාමත් වැදගත් පරිසර පද්ධතියක් විදිහට මේ බුලාගල රක්ෂිත වනාන්තරය හඳුන්වන්න පුළුවන්. ඊළඟට කෝන් කැටියාව රක්ෂිත වනාන්තරය මේක කැබිතිගොල්ලෑව අඩවියේ පදවිය ප්‍රාශලේකම් කොට්ටාශය තමයි වනාන්තරය පිහිටලා තියෙන හෙක්ටයාර් 30ක පමණ විශාලත්වයෙන් යුත් වනාන්තරයක්. මේක වීලි කලාපීය සදාහරිත වනාන්තරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ වනාන්තරය ඇතුලේ ඝන වනාන්තර කොටස් වගේම තෘණ භූමිත් පිහිටලා තියෙනවා. ඒ නිසා මේක අලියා ඇතුළු සතුන්ගේ පැවැත්මට ඒ සතුන්ගේ ආහාර සොයා ගැනීමට ඉතාමත් වැදගත් වෙන වනාන්තරයක් විදිහට මේ කෝන් කැටියාව රක්ෂිත වනාන්තරය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ජල උල්පත් සඳහා පෝෂක ප්‍රදේශයක් විදිහටත් මේ වනාන්තරය ක්‍රියා කරනවා. ඊළඟට කල්ලන්තිය රක්ෂිත වනාන්තරය මේක තඹුත්තේගම අඩවියේ ගල්නෑව ප්‍රාශලේකම් කොට්ටාශයේ තමයි පිහිටලා තියෙන්නේ. හෙක්ටයාර් 35ක පමණ විශාලත්වයකින් යුත් වනාන්තරයක්. මේකෙත් ජෛව විවිධත්වය අතින් ගත්තාම මේකේ ලොකු ජෛව විවිධත්වයක් තියෙනවා. විශේෂයෙන්ම මුවා, ඉත්තෑවා, රිලවා, අලියා වැනි සිව්පාව් සහ ඒ වගේම උරග විශේෂ කෘමි සතුන් විශාල ප්‍රමාණයකට වාසස්ථානයක් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම ඉතාමත් වටිනා දුර්ලභ දැව වර්ග බුරුත, වීර, පළු, ඇහැල වගේ ඒ වගේම දඹ, කීරිය වගේ ඒ වගේ වටිනාකමකින් යුත් දැව වර්ගත් ඒ වගේම කටු පඳුරු සහිත කාෂ්ඨීය ශාකත් තියෙන ඉතාමත් වැදගත් වනාන්තරයක් විදිහට මේ කල්ලංචිය රක්ෂිත වනාන්තරය අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට ජූනි 5 වෙනිදාට අපි මේ වනාන්තර පහම ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ වනාන්තර පහෙන් එක් වනාන්තරයක් සංරක්ෂිත වනාන්තරයක් විදිහටත් ඉතුරු වනාන්තර 4 රක්ෂිත වනාන්තර විදිහටත් ප්‍රකාශයට පත් කරනවා. සම්පූර්ණ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 2169ක් වෙනවා. හොඳයි. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. ඊළඟට පරිසර අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය රවීන්ද්‍ර කාර්යසම් මහතාටයි යොමු වන්නේ. විශේෂයෙන්ම වනාන්තර රක්ෂිත බවට පත් කිරීම සහ අලි මිනිස් ගැටුම කියන කරුණු කාරණා එකිනෙක සම්බන්ධව යන කරුණු කාරණා. ඒ නිසා ඔබතුමන්ගෙන් බොහොම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මේ සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් සහ මේ රක්ෂිත වශයෙන් නම් කිරීම සම්බන්ධයෙන් වෙන කාරණාවත් සමග සාකච්ඡා කරන්නට කැමතියි. මාධ්‍යවේදී සහෘද හිතවතුන්ගෙන් අවසරයි. හැමෝටම සුබ දැසනක්. විශේෂයෙන්ම පරිසර අමාත්‍යාංශයේ විදිහට අපි වනස්පති ජාතික වැඩසටහන යටතේ වනාන්තර කළමනාකරණය සහ නැවත වනාන්තර ගැසට් කිරීම සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කරා. ඒතර මේකෙදි විශේෂයෙන්ම අපි ජගත් පරිසර දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනාන්තර 5ක් තෝරගෙන තියෙනවා. ඒතර මේ වනාන්තර තෝරා ගැනීමේදී විද්‍යාත්මක පදනම වුණේ අලිමිනිස් ගැටුම කළමනාකරණය කිරීමත් ඒ ප්‍රදේශයට ආවේනික සතුන් හා ශාක ප්‍රජාව ආරක්ෂා කර ගැනීමත් ඒ වගේම තමා මේ ප්‍රදේශවල තියෙන එල්ලංගා පද්ධතිය පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමත් කියන මෙන්න මේ කරුණු තුන අපි පදනමක් විදිහට අරගෙන තියෙනවා. රිටිගල සංරක්ෂිත වනාන්තරය කියලා කියන්නේ අපි දන්නවා රිටිගල දැඩි ස්වභාවික රක්ෂිතයට යටින් තියෙන වනාන්තර ප්‍රදේශය. රිටිගල වනාන්තරය ගත්තොත් එහෙම තෙත් කලාපීය ගති ලක්ෂණ තියෙන වනාන්තරයක්. මේ ප්‍රදේශයට ආවේනික රිටිගල වනමී වැනි ශාක ලෝකෙ කොහෙවත් දැක්කන්න හම්බෙන්නේ නැහැ. ජෛව විවිධත්වය අතින් සුවිශේෂී ශාක පද්ධතියක් හිමි රිටිගල ප්‍රදේශය අලි ඇතුන්ගේ වාසභූමියක්. මේ වාසභූමිය පළුගස්වැව ඒ වගේම බෙල්ලං කඩවිල මෙන්න මේ වගේ ප්‍රදේශවලට අලි සංක්‍රමණය කරන මාර්ගයක්. ඒ අතරතුර මේ අලි ඇතුන්ගේ ආහාර සොයාගන්න ප්‍රදේශයක් විදිහට මේක අපිට හඳුනගන්න පුළුවන්. එතකොට රිටිගල රක්ෂිතයක් බවට සංරක්ෂිතයක් බවට පත් කිරීම මගින් මේ අලි ඇතුන්ගේ ආහාර තියෙන වාසභූමිය ආරක්ෂා වෙනවා. ඒ වගේම තමයි බෙල්ලං කඩවිල, පළුගස්වැව, කැකිරාව මෙන්න මේ ප්‍රදේශවල ජලය ගලා යන එල්ලංගා පද්ධතිය ආරක්ෂා වෙනවා. මේ එල්ලංගා පද්ධතිය අවට තමයි රිටිගල පැත්තට වෙන්න ගත්තොත් අලි විශාල ප්‍රමාණයක් තමන්ගේ ආහාර හොයාගෙන එන්නේ පළුගස්වැව, බෙල්ලං කඩවිල, බෙල්ලං කඩවලට ඉහත් ඈවේ තියෙන තවත් කුඩා වැව් ගණනාවක් තියෙනවා. මෙන්න මේ
වැව්වලට ජලය සපයන ප්‍රධාන ජල පෝෂකයේ විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. එතකොට මේ රිටිගල සංරක්ෂිතයක් විදිහට මේක සංරක්ෂණය කිරීමේ මූලික පදනම තමයි ඒ ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම වෙනුවෙන් මේ වනාන්තරත් ඔවුන්ගේ ජලය සහ ආහාර ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් රජය කරන දායකත්වයක් විදිහට අපි මේ වනාන්තරය ආරක්ෂා කිරීම සිද්ධ කරනවා. එතකොට ඒත් එක්කම අලියා වැටුණු වැව බුලාගල කෝන් කැටියාව රක්ෂිතය කල්ලංචි රක්ෂිතය කියලා කියන්නෙත් මේ ඉස්සරලා පැහැදිලි කරා වගේම ඒ ප්‍රදේශවල විශාල එල්ලංගා පද්ධති ප්‍රමාණයක් දැක් ගන්න පුළුවන් පුරාණ රජ දවසේ ඉඳන් නිර්මාණය කරපු වාරි පද්ධති. එතකොට මේ වාරි පද්ධතිය අවට තමයි විශේෂයෙන්ම අලි ඇතුන්ගේ ආහාර තියෙන්නේ. එතකොට මේ ආහාර හොයාගන්න ඒ අලි ඇතුන් මේ වනාන්තර ප්‍රදේශවලට එනවා. එතකොට මේ ප්‍රදේශ අපි ආරක්ෂා කර ගැනීම තුල තමයි මේ ප්‍රදේශයේ යම් තාක් දුරට හෝ අලි මිනිස් ගැටුම කළමනාකරණය කරන්න අපිට යම් දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඒක රජයේ විදිහට අපි පොරොන්දු වෙලා තියෙනවා ජනතාවටත්. ඒ වගේම තමයි රජයක් විදිහට අපි මේ බලයට පත් වෙද්දී පොරොන්දු දීලා තියෙනවා මේ අලි ඇතුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් දායකත්වයේ සපයන්න අපි මැදිහත් වෙනවා කියන එක. එතකොට පරිසර ප්‍රතිපත්තිය අනුව යමින් මේ රක්ෂිත ආරක්ෂා කිරීමේ ප්‍රධාන අවශ්‍යතාවය මතුවෙන්නේ අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීමටත් ඔවුන්ගේ ආහාර හා ජලය ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ වාසභූමි ආරක්ෂා කර ගැනීමටත්. එතකොට එතනින් එහාට ගියාම මේ ප්‍රදේශවලට ආවේනික සතුන් ඉන්නවා, ශාක තියෙනවා. ඒ වගේම තමයි පෞරාණික එල්ලංගා පද්ධති ගණනාවක් තියෙනවා. බ්‍රෝහියර් වැනි විද්වතුන් පෙන්වලා දීපු තව දුරටත් සංරක්ෂණය කරපු ඒ වගේම තමයි පළුගස්වැව වගේ ප්‍රදේශ අපි ගත්තොත් එහෙම ලෝක උරුමයක් විදිහට පළුගස්වැව එල්ලංගා ප්‍රදේශය හඳුනගෙන තියෙනවා. එතකොට මේ කැස්කේඩ් සිස්ටම් එක වර්ල්ඩ් හෙරිටේජ් එකක් විදිහට තමයි දැන් වෙද්දී හඳුනගෙන තියෙන්නේ. එතකොට මේකට අවශ්‍ය පර්යේෂණ පත්‍රිකාවක් විශේෂයෙන්ම මම ඒ වගේම ආචාර්ය දිනිදු දේවපුර මහාචාර්ය අසංජලි මේ කියන විද්වතුන් එකතු වෙලා පළ කරලා තියෙනවා මේ ප්‍රදේශ ආරක්ෂා කිරීමේ වැදගත්කම සම්බන්ධව. ඒක 2024 වගේ තමයි පළ කරේ. ඊට ඉස්සරලා 2021 වගේ අවුරුදු වලත් අපි පර්යේෂණ පත්‍රිකා පළ කරලා තියෙනවා. මේ ප්‍රදේශ සංරක්ෂණය කිරීම මගින් අලි මිනිස් ගැටුම කළමනාකරණය වෙන්නේ කොහොමද? ඒ වගේම තමයි එල්ලංගා පද්ධතිය ආරක්ෂා වෙන්නේ කොහොමද? ඒ වගේම මිනිස්සුන්ගේ සංස්කෘතික උරුමය රැකෙන්නේ කොහොමද කියන මෙන්න මේ කල්චරල් ඉකොලොජිකල් නැත්නම් සංස්කෘතික සහ පාරිසරික අංග දෙක සම්බන්ධ කරපු පර්යේෂණ පත්‍රිකාවක්. එතකොට මේ පර්යේෂණ පත්‍රිකාවෙනුත් පෙන්වලා දීලා තියෙනවා මේ වනාන්තර ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම. ඉතින් ඒ අනුව යමින් අපි රජයක් විදිහට ගිය පරිසර දිනේදී ජනාධිපතිවරයාත් පොරොන්දු පරිදි අලි මිනිස් ගැටුම අවම කිරීම වෙනුවෙන් කටයුතු කරන කිරීම වෙනුවෙන් කරන මැදිහත් වීමක් විදිහට අපිට මේ රක්ෂිත වනාන්තර රක්ෂිත බවට පත් කිරීම පෙන්වලා දෙන්න හැකියාවක් තියෙනවා. හොඳයි, බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. මාධ්‍යවේදී හිතවත් ඔබට යම්කිසි ගැටලුවක් තිබේ නම් ඉදිරිපත් කිරීමට අවස්ථාව. හොඳයි, ගැටලු නොමැති බව තමයි. හොඳයි, ඉදිරිපත් කරන්න ඔබ. මේ වෙනකොට මේ අපි 2026 ජුලි 5 වෙනිදා ජගත් පරිසර දිනය නිමිත්තෙන් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරන වනාන්තර පහත් සමග මේ රජය තීරීපත් වුණාට පස්සේ වනාන්තර 86ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරනවා. ඒ තුල තියෙනවා දල වශයෙන් හෙක්ටයාර 65000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් තියෙනවා. අක්කර 1,70,000ක වගේ විතර ඒ ආසන්න වගේ ප්‍රමාණයක භූමි ප්‍රමාණයක් රක්ෂිත බවට පත් වෙනවා. අහන්න මේ වෙලාවේ සුදුසු දෙයක් නම් අපි උත්තර දෙන්න. පාස්පෝර්ට් සම්බන්ධ ප්‍රශ්නයක් නේද? අපි ඒක අදාළ අමාත්‍යාංශයෙන් විමසා ගන්න පුළුවන් නම් හොඳයි. අපිට ඒ අවශ්‍ය සම්පූර්ණ තොරතුරු අපි සතුව නැහැ ඒකට අදාළ පිළිතුර සපයන්න.
ඇමතිතුමනි දැන් රක්ෂිත ගැසට් කරපුවාම මේ වෙනකොටත් අපි දන්නා පරිදි ඔය ගැසට් කරපු රක්ෂිතවල මේ මිනිස් ක්‍රියාකාරකම් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි වගා කටයුතු සමහරවිට අනවසර වෙන්නේ ගැසට් කරාට පස්සේ ඒක අනවසර වෙන්නේ. එතකල් මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා. එතකොට මේ සම්බන්ධයෙන් කොහොමද ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වෙන්නේ? මේ අයට තවදුරටත් ඒ කටයුතු කරන්න හැකියාවක් තියෙනවද? මේ මිනිස්සු ඉන්නවා අයින් කරනවද? ඒ සම්බන්ධ ඉදිරියේදී මොන විදිහේ ක්‍රියාමාර්ගයක්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ? මේ රක්ෂිතවල විවිධ මට්ටම් තියෙනවා. ඒ අනුව එක් වනාන්තර තුළ මානව ක්‍රියාකාරකම් කෙසේ විය යුතුද කියන එක සම්බන්ධයෙන් නිශ්චිතව සඳහන් කරලා තියෙනවා. සමහර රක්ෂිත තියෙනවා ඒවා ඇතුලේ වනජ ද්‍රව්‍ය පාවිච්චි කරගන්න පුළුවන්. එහෙම තියෙනවා. මම ආරාධනා කරන අපේ වන සංරක්ෂණ ජෙනරාල්තුමාට වැඩිදුර පැහැදිලි කිරීම කරන්න. රක්ෂිත විදිහට ප්‍රකාශයට පත් කරාට පස්සේ අපේ වන සංරක්ෂණ ආඥා පනතේ සඳහන් වෙනවා ඒ වගේ මිනිස් ක්‍රියාකාරකම් වලට. ඒ කියන්නේ ඇත්තටම අපේ තියෙන ශ්‍රී ලංකාවේ තියෙන වන ප්‍රතිපත්තියේ තියෙන එක කාරණයක් තමයි අවට ප්‍රජාවට අවශ්‍ය කරන වනාන්තරය තුලින් තිරසාර ලෙස ඒ ගන්න පුළුවන් ඵල ප්‍රයෝජන ගන්න අවස්ථාව සලසලා දෙන එක. ඒතකොට ඒ ආඥා පනතේම සඳහන් වෙනවා ඒ සඳහා කළමනාකරන සැලසුම් සකස් කරන්න කියලා. එතකොට මේ සියලුම අපි රක්ෂිත වනාන්තර විදිහට ප්‍රකාශයට පත් කරන වනාන්තරවලට අපි කළමනාකරන සැලසුමක් සකස් කරනවා. දැන්ටමත් අපි මීට කලින් ප්‍රකාශයට පත් කරලා තියෙන වනාන්තරවලට කළමනාකරන සැලසුම් සකස් කරලා තියෙනවා. එතකොට මේ කළමනාකරන සැලසුම සකස් කරනකොට අපි ඒක සකස් කරන්නේ ඒ වනාන්තරයේ තියෙන ඒ වගේ තිරසාර විදිහට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ඵල ප්‍රයෝජනත් සැලකිල්ලට අරගෙන. ඉතින් ඒ කළමනාකරන සැලසුම සකස් කරලා ඒකේ ග්‍රාමීය ප්‍රජාවට තිරසාර විදිහට භුක්ති විඳින්න පුළුවන් ප්‍රභවයන් සඳහා අවස්ථාව තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ජලය, පානීය ජලය ගන්න පුළුවන්. ඒ වගේම ඖෂධ වර්ග, ඒ වගේම ආහාර, ඒ වගේම වෙනත් විවිධ අවශ්‍යතා සමහර තැන්වල සංචාරක කර්මාන්තය වගේ වෙන්නත් පුළුවන්. ඉතින් ඒවට අපි අර කළමනාකරන සැලසුම් මේ සඳහන් වෙන නිර්දේශ සහ නිර්ණායක අනුව ඒ අවස්ථාව සලසලා දීලා තිනවා. විශේෂයෙන්ම අර වගේ නිෂ්පාදන වනද නිෂ්පාදන ගන්නවා. දැව ගන්න බෑ. අනිත් වනද නිෂ්පාදන තිරසාර විදියට ගන්න යම්කිසි රජයට යම්කිසි ගාස්තුවක් ගෙවලා ඒ නිෂ්පාදන වන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට ඒක අර මෙච්චර කාලයක් ඒගොල්ලෝ ඒ ඵල ප්‍රයෝජන ගත්තේ නීත්‍යානුකූල නොවන විදිහට නම් දැන් මේක රක්ෂිත වනාන්තරයක් විදිහට ප්‍රකාශයට පත් කරාට පස්සේ නීත්‍යානුකූලව තිරසාර විදිහට ඒ ඵල ප්‍රයෝජන ලබා ගන්න අවස්ථාව තියෙනවා. කොයි වෙලාවකවත් ඒකට අපි බාධාවක් වෙන්නේ නැහැ. අර මුලින් සඳහන් කරපු විදිහට අනවසර පදිංචි වීම ඇතුලේ තියෙනවා නම් අතර මේ වනාන්තරවල මේ ගොඩක් ඒ වගේ අනවසර පදිංචි වීම නැහැ. ඇතර අපි මායිම් නිරූපණය කරලා තියෙන්නේ අනවසර පදිංචි වීම නැතුව. නමුත් සමහර වනාන්තර තියෙනවා මීට ගොඩක් කලින් ප්‍රකාශයට පත් කරපු ඒ වගේ ඇතුලේ එහෙම අනවසර පදිංචි වීම තියෙන තැන්. නමුත් මේ මෑත කාලීනව අපි ප්‍රකාශයට පත් කරන ඒ වගේ එහෙම අනවසර පදිංචි වීම ඇතුලේ දක්නට ලැබෙන්නේ නැහැ. දැන් මේ රක්ෂිත ගැසට් කිරීමේ එක අරමුණක් තමයි මේ අලිමිනිස් ගැටුම යම්කිසි ප්‍රමාණයකට පාලනය කිරීම. එතකොට අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සඳහන් කරා දැන් මේක යම්කිසි සීමාවකට යටත්ව මේ මිනිසුන්ට මේක පරිහරණය කිරීමේ හැකියාවක් තියෙනවායි කියලා. එතකොට දැන් අපි මේ රක්ෂිත වල සීමාව තමයි විශේෂයෙන්ම අලියතුන්ට ආහාර සපයා ගැනීම උන්ගේ සංචරණ සීමාවන් ටික තියා ගන්න ඕනේ. එතකොට මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් මොනියම් ආකාරයකින් හෝ මේ ඇතුලේ වෙනවනම් ඔවුන් යම්කිසි ආහාර භෝග ගේන්න හරි වගා කරන්න හරි වෙනත් කාටයකට යනවනම් ඔවුන්ගේ අර සංචරණ සීමාවන් වලට බාධාවක්. එතකොට ඔය බුතුමා සඳහන් කරපු කාරණා වලට අනුව බලපුවාම මේ අලිමිනිස් ගැටුම කළමනාකරණය කරගන්න මේක ඇතුළේ යම්කිසි ප්‍රායෝගිකව ඉෂ්ට වෙයි කියලා විශ්වාස කිරීමේ හැකියාවක් නැහැ. මේක තවදුරටත් ගැටුමක් ඉදිරියට යාමක් විතරයි පේන්න තියෙන්නේ. නෑ ඇත්තට මම මුලින් පැහැදිලි කරේ මේක ඇතුලේ මේ රක්ෂිත වනාන්තරය ඇතුලේ වගා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කළමනාකරන සැලසුම් වල සඳහන් වෙන්නේ දැනට වනයේ තියෙන
නිෂ්පාදන භුක්ති විඳින්න අවස්ථාව තියෙනවා කියන එක. එහෙම නැතුව මේව ඇතුලේ අර මේ හේන් වගා කරන්න හරි එහෙම නැතුව වෙන භෝග වගා කරලා මේ අලිගේ සහ අනික් සතුන්ගේ වාසස්ථාන අවහිර කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අවසර ලැබෙන්නේ නැහැ. අපි මේ වනාන්තර රක්ෂිත බවට පත් කරාට පස්සේ වන් රක්ෂණ ජනරාල්තුමා කිව්වා වගේ අපි මේකේ කළමනාකරණ සැලැස්මක් හදනවා. ඒතකොට ඒකෙදී පැහැදිලි වෙනවා මොනවද කළ හැකි මොනවද කළ නොහැකි ක්‍රියාකාරකම් මානව ක්‍රියාකාරකම් කියලා. ඒ නිසා මේ හැම ක්‍රියාකාරකමක්ම මේක ඇතුලේ අවසර ලැබෙන්නේ නැහැ. නිසා වන අපරාධ ගණේ ක්‍රියාකාරකනුත් තියෙනවා. නිසා ඒව කරන්න අවසර ලැබෙන්නේ නැහැ. එහෙම වන අපරාධ සිදු වෙනවා නම් රක්ෂිතයක් විනාශ වෙන මට්ටමට අපි අනුමත නොකරන ක්‍රියාකාරකම් සිදු වෙනවා නම් ඒක දැනුම් දීම සඳහා අපි වන සුරැකුම කියන ඒකකයක් හදලා තියෙනවා වනජීවි අංශය තුල 1995 අංකයට දැනුම් දුන්නොත් එතකොට ඒකෙදී අපි වහාම ක්‍රියාත්මක වෙලා ඒ වන අපරාධ මැඩපවත්වන්න කටයුතු කරනවා. අමාත්‍යතුමාට තව එක් ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. මේක මේ විෂයට දැන් කතා කරන විෂයට ඍජුවම අදාළ නිසා දැන් විශේෂයෙන්ම මේ අලිමිනිස් ගැටුම කළමනාකරණය කරන්න මේ විදිහේ රක්ෂිත අඳුන්වලා දීපුවාම විශේෂයෙන්ම අලින් ගම් වදින්නේ ගොදුරු බිම් හොයාගෙන එන්නේ ඔවුන්ගේ ආහාර ප්‍රශ්නයක් නිසා කියලා තමයි අපි වැඩිපුරම දන්නේ. හැබැයි ඊට එහා ගියපුවාම අපි උපදේශකතුමා දන්නේ නැති ඔවුන්ගේ දෛනික සංචරණ වලටත් උන් ඒක පාවිච්චි කරනවා. නමුත් විශේෂයෙන්ම එන්නේ එක් ස්ථානයක ආසන්න වශයෙන් එක් ස්ථානයක විශාල වශයෙන් ආහාර ලබා ගැනීමේ හැකියාවක් ඔවුන් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒකට එනවා. වනාන්තරය ඇතුලේ ඒවා නැහැ. ඔවුන් හොයාගෙන යන්න ඕනේ. හැබැයි ඔවුන් එක් අවස්ථාවක හෝ ඇවිල්ලා දැක්කොත් ගම්වල එක් ස්ථානයකට ආපුවම ඔවුන්ගේ ආහාර අවස්ථාවේ සපුර ගන්න පුළුවන් කියලා ඔවුන් දිනපතාම එන්න පටන් ගන්නවා. එතකොට මේකේ රක්ෂිත ගැසට් කිරීමෙන් මෙන්න මේ කියන කාරණේ ඉෂ්ට වෙයිද දන්නේ නැහැ. මම ඔබතුමාගෙන් අහන්නේ විශේෂයෙන්ම අලි මිනිස් ගැටුම කළමනාකරණය කරන්න මේ සංචරණ සීමාවන් ඇතුලේ මේ රක්ෂිතය ඇතුලේ අලින්ට ආහාර සපයා ගැනීමේ හැකියාවක් විභවයක් වර්ධනය කරන්න තියෙන සැලසුම් මොකක්ද? අපි අලිමිනිස් ගැටුම ඇති වෙන්න බලපාපු හේතු ගණනාවක් අඳුනගෙන තියෙනවා. අලිමිනිස් ගැටුම වළක්වන්න ඒ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න අපි අනුගමනය කරන එකම ක්‍රියාමාර්ගය රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම නෙවෙයි. තවත් ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. එයින් එකක් තමයි රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම. එතකොට මේ රක්ෂිතය ඇතුළෙත් අපි අලින්ට අවශ්‍ය කරන වන ජීවීන්ට අවශ්‍ය කරන ජලය සඳහා වැව් ඉදි කරනවා. ඒ වගේම සුපෝෂණ කලාප ඇති කරනවා. එහෙම විශේෂ වැඩසටහන් යනවා. ඒ හරහා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ගම් වැදීමක වළක්ව ගන්න. ඒ නිසා අපි මේ වනාන්තර ඇතුළෙත් සුපෝෂණ කලාප වැව් ඉදි කිරීම ජල මූලාශ්‍ර ආරක්ෂා කරලා එහෙම වැඩ පිළිවෙලක් යනවා. ඒක ඇතුළේ අපි විශ්වාස කරනවා ගම්වදනික නවතිවි කියලා. ඉතින් ඒ අලිමිනිස් ගැටුම निराකරණය කිරීම සඳහා අපි අනුගමනය කරන ක්‍රියාමාර්ග රැසකින් එකක් තමයි රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම. තවත් අපි ක්‍රියාමාර්ග අරගන්නවා. බොහෝ විට ජනතාවගේ හැසිරීමත් අපට මේක ඇතුලේ පාලනය කරන්න ඒ ගැළපෙන විදිහට චර්යාමය වෙනසක් ඇති කරන්නත් ඕන. ඒ සඳහාත් අපි මැදිහත් වෙනවා. හොඳයි, බොහොමත්ම ස්තුතියි. අපි සාකච්ඡා කළේ පරිසර දිනයට සමගාමීව තෝරාගත් වනාන්තර 5ක් රක්ෂිත වශයෙන් නම් කිරීම පිළිබඳවයි පරිසර අමාත්‍යාංශය සමග. ඒ සඳහා සහභාගී වුණා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා. ඒ වගේම පරිසර අමාත්‍යාංශ අතිරේක ලේකම් DPC උදේ කුමාර මහතා, වන සංරක්ෂක ජෙනරාල් චන්දිම පාලම කුමර මහතා, ඒ වගේම පරිසර අමාත්‍යාංශ උපදේශක ආචාර්ය රවීන්ද්‍ර කාර්යවසම් මහතා. ඔබ සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි මේ සඳහා සහභාගී වීම වෙනුවෙන්.